ආයි මගේ යාළුවෝ කට්ටිය ආවේ අද මේ පොෂක අපිට යොදන පොහොර ගැන කතා කරන්න. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් වර්ග තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් මම තියන්නේ නයිට්‍රජන් අඩංගු පොහොර. නයිට්‍රජන් අඩංගු පොහොර ගැන කතා කරනකොට වර්තමානයේ ගොවීන් අතර සුලභම පොහොර වර්ගයක් තමයි මේ යූරියා කියන්නේ. මම මේ යූරියා ගැන කතා කරනවා. මේ තියෙන්නේ යූරියා පොහොර වර්ගය. ඔයාලට පේන්නේ නැති සුදු පාට ස්පටික වගේ තියෙනවා. ස්පටිකනේ සුදු පාට ගෝලාකාර විදිහට. මේ වගේ නයිට්‍රජන් ප්‍රතිශතය ගැන කතා කරොත් නයිට්‍රජන් අඩංගු හොඳම පොහොර වර්ගයේ විදිහට අපි පෙන්වන්න පුළුවන්. නයිට්‍රජන් ප්‍රතිශතය 40% තමයි මේ වගේ අඩංගු වෙන්නේ. ඉතින් මේ යූරියා හැදෙන විදිය ගැන ඔයාලට කිව්වොත් අපි දන්නවා වායුවක් අධික උෂ්ණත්වයට අධික පීඩනයකට ලක් කරපුවාම ඝන බවට ද්‍රව බවට පත්ලා ඝන වෙනවා. ඉතින් යූරියා හදන්න අපි පාවිච්චි කරන්නේ ඇමෝනියා සහ කාබන් ඩයොක්සයිඩ් වායුව. මේ වායු දෙක අධික උෂ්ණත්වයක සහ පීඩනයකට ලක් කරපුවාම මේ යූරියා බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේ ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක්. ලංකාව වගේ රටකට මේ යූරියා පොහොර භාවිතා කරනකොට මේ පසට යෙදුවට පස්සේ පස පිට අපි ආවරණයක් වගේ යොදන්න. මොකද මේ යූරියා කියන පොහොර වර්ගයේ මේ ජලය ඉක්මනින් මේ උරා ගන්නවා. ඉතින් දිය වෙන ඒ වගේ පසට සෙරණේ වීම වෙලක්වන්න වගේ අපිට පුළුවන් යූරියා පොහොර මේ දැම්මුවට පස්සේ ආවරණයක් වශයෙන් යොදන්න. දැන් මට ඉදලා තියෙන්නේ ෆොස්ෆරස් අඩංගු පොහොර ගැන කතා කරන්න. මම අද කතා කරන්නේ TSP here ට්‍රිප්තෝසුපෝෆොස්ෆේට් ගැන. මේ කියන්නේ ට්‍රිප්තෝසුපෝෆොස්ෆේට් මේ ස්පටික ගෝලාකාර හැඩ දරනවා. මෙහි ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රතිශතය 45 අතර ප්‍රමාණයක් දරනවා. 40-45 අතර ප්‍රමාණයක් දරනවා. ගොවීන් මේකට ට්‍රිප්තෝසුපෝෆොස්ෆේට් වෙනුවට මඩ පොහොර ලෙස හඳුන්වනවා. මඩ පොහොර මේකේ ජලයේ ෆොස්ෆරස් ප්‍රතිශතය අධික නිසා මේක සියලුම භෝග සඳහා සුදුසුයි. එහෙනම් මිනිසුන් මේක දිවීමට ටික කාලයක් ගත වෙනවා. විස්තර කරන්නේ ෆොස්ෆරස් අඩංගු වෙන TRP පොහොර ගැන. ඒ කියන්නේ මේක TRP කියන්නේ එපාවර රොක් ෆොස්ෆේට්. මේ වගේ තියෙන්නේ මේ පොහොර වර්ගයේ මේ පොහොර නිතිවලින් තමයි අපි ලබා ගන්නේ. මේ වගේ කැට ස්වභාවයක් තියෙනවා. ඉතින් ජලයේ මේවා මේ පොහොර ජලයේ අද්‍රාවයි. ඒකින්ද මේක මේ පොහොර වර්ගය පෙනේරයකින් වගේ අපිට හලලා පසට එකතු කරන්න පුළුවන්. මේක ගොඩක් වැදගත් වෙන්නේ කෙටි කාලීන ශාකවල වඩා දිගු කාලීන කියන්නේ පොල් රබර් ආදී දිගු කාලීන ශාකවල තමයි ගොවීන් මේක යොදාගන්නේ. ඒ වගේම තමයි මේ පොහොරවල් කම්පියුටර් ERP ඒ කියන්නේ එපාවල රොපොස්ෆේට් පොහොර කාබනික කොම්පෝස් පොහොර නිෂ්පාදනයේදී අපි කොම්පෝස් එකේ ෆොස්ෆරස් ප්‍රමාණය වැඩි කරන්න අපි යොදනවා. ඒක තමයි මේ පොහොර වර්ගයේ තියෙන වැදගත්කම. ෆොස්ෆරස් වලින් පොටෑසියම් වලින් මුලින් කතා කරනවා නම් තියෙනවා MOP කියන්නේ muriate of potash. ආයෙ තියෙනවා SOP කියන්නේ sulfur of potash. මේ තියෙන්නේ MOP පොහොර වර්ගයක් මේ තියෙන්නේ. මේකේ ප්‍රතිශතය තමයි 60ක් තියෙනවා. ඒකේ පොහොර වර්ගය අපි ගත්තොත් මේ රෝස පහට සහ රතු පාට තියෙනවා. ආයෙ සුදු ස්පටික වගේ තියෙනවා මේ තියෙන්නේ. මේ ගොඩක් හදන්නේ ඇමරිකාව 500 වගේ රටවල් තමයි හදන්නේ ගොඩක්. මේක ජලයට ජලාකර්ෂණයි. ජලයේ ඉක්මනින් දිය වෙනවා මේ පොහොර වර්ගය. ඒ වගේම ගබඩා කරනකොට අපි ගබඩා කරන්න ඕනේ මේක රියල්ස් ගානවා ගබඩා කරන්න ඕනේ. මේ අපි ශාකීර යොදන්නේ මේ මල්ලට ගන්න පළට ගන්න අවස්ථාව තමයි මේ යොදන්නේ. අරසලින් මුදල් අපි ගොඩක් උදව් කරා පෝෂක ගැන අඳුර ගන්න පොහොර ගැන අඳුර ගන්න. ඉතින් ඔයාලට ඕනම පොහොර වර්ගයක් ටෙලිවිෂන් ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ විස්තර කිරීම මෙතන ඉවරයි.